පුළුවන්. ඉතින් හැමදාම එකිනෙකට වෙනස් ටෙක් ගැජට්ස් ගැන වීඩියෝස් අරගෙන එන අපි අදත් ඔයාලට අරගෙන ආවේ වෙනස්ම විදිය ටෙක් ගැජට් එකක් ගැන. ඒ තමයි H9 කියන මේ බොඩි කැමරා එක. ඉතින් ඔයා නිතරම බ්ලොග් කරන සෙල්ෆි වීඩියෝස් ගන්න කෙනෙක් නම් ඔයාලට මේ කැමරා එක ඉස්සරහට ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේ කැමරා එක ඉතාම පහසුවෙන් ඔයාගේ කොළයකට මවුන්ට් කරගෙන වීඩියෝස් ගන්න. ඉතින් මම මේක Temu app එකෙන් රුපියල් 5700කට වගේ මුදලකට තමයි ගත්තේ. ඇත්තට මේ වගේ ගානකට මේ වගේ කැමරා එකක් දෙන්නේ කොහොමද කියන එක ගැනත් හිතා ගන්න බෑ. මොකද මේකේ wide angle, motion detection, 180 rotatable lens එකක් වගේම night vision පවා තියෙනවා. එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් මේක unbox කරලා review කරලා බලමු කොහොමද මේකේ experience එක කියලා. ඉතින් මේ කැමරා එක ගැන හැමදේම දැනගන්න මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. ඒ වගේම මේ වගේ tech videos ඉස්සරහටත් බලන්න කැමති නම් දැන්ම අපිව subscribe කරලා තියාගන්න. හරි. ඉතින් අපිට මෙන්න මේ වගේ packaging එකක තමයි අපේ මේ parcel එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ පැකේජ් එක අන්බොක්ස් කරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට අපේ මේ කැමරා බොක්ස් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ කැමරා එක මෙන්න මේ වගේ ලස්සන බොක්ස් එකක තමයි එන්නේ. ඉතින් අපිට බොක්ස් එකේ පිටිපස්සේ මේ කැමරා එකේ තියෙන ෆීචර්ස් ටිකත් අපිට බලා ගන්න පුළුවන්. 180p full HD රෙකෝඩ් කරන්න පුළුවන්. මේකේ කැමරා ලෙන්ස් එක 180 rotate කරන්න පුළුවන්. වගේම 1200ක ලොකු බැටරි කැපැසිටි එකකුත් තියෙනවා කියලා. ඒ වගේම අපි බොක්ස් එකේ අනිත් පැත්තට ගියාට පස්සේ මෙන්න මේ විදිහට මේක wide angle record කරන්න පුළුවන්. night vision තියෙනවා වගේම 1.3 inch display එකකුත් තියෙනවා කියලා අපිට මේ box එකේ mention කරලා තියෙනවා. එහෙනම් අපි මේක unbox කරගෙන ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලමු. ඉතින් මේක unbox කරගත්තට පස්සේ මේ විදිහට මේ package එකේ include වෙන දේවල් ටික බලා ගන්න පුළුවන්. මුලින්ම අපිට මෙන්න මේ විදිහට 32GB memory card එකක් දීලා තියෙනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට මේක charge කරගන්න අවශ්‍ය data cable එකක් සහ chip එක computer එකට connect කරන්න පුළුවන්. මේ වගේ adapter එකකුත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ විදිහට අපේ කැමරා එක බලා ගන්න පුළුවන්. අතට මේ කැමරා එකේ බැලුම් බැලමට නම් හොඳ පෙනුමක් තියෙනවා. හරි අපි මේක පාවිච්චි කරන්න කලින් තව මේ බොක්ස් එකේ මොනවද තියෙන්නේ කියලා බලමු. ඉතින් අපිට බොක්ස් එකේ තවත් මේක පාවිච්චි කරන විදිය ගැන A to Z කියලා දෙන ගයිඩ්ලයින් එකකුත් බලා ගන්න පුළුවන්. හරි අපි ඒකත් පැත්තකින් තියාගෙන අපේ කැමරා එක ඔන් කරගමු. ඉතින් කැමරා එක ඔන් කරගන්න කලින් මේ මෙමරි කාඩ් එක අපේ කැමරා එකට ඉන්සර්ට් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට ඉතාලම පහසුවෙන් මේ යට තියෙන මෙමරි කාඩ් ස්ලොට් එකට මේක ඉන්සර්ට් කරගන්න පුළුවන්. හරි අපි එහෙනම් දැන් ඔන් කරගෙන බලමු කොහොමද මේක පාවිච්චි කරන්න කියලා. ඉතින් අපේ කැමරා එක ඔන් වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි අපි එහෙනම් බලමු මේකේ තියෙන බටන් සහ මේකේ තියෙන ඔප්ෂන්ස් මොනවද කියලා. ඉතින් අපිට මේකේ යටම බලා ගන්න පුළුවන් ඕනම මවුන්ට් එකකට කනෙක්ට් කරන්න පුළුවන් විදිහේ screw hole එකක්. ඉතින් එහෙමම අපි මේක දකුණු පැත්තට ආවට පස්සේ charge කරන්න වගේම අපිට file transfer කරන්න පුළුවන් charging port එක, volume down button එක, okay button එක සහ volume up button එක බලා ගන්න පුළුවන්. ඒ වගේම අනිත් පැත්තේ power button එක සහ back කරන්න පුළුවන් button එකක් බලා ගන්න පුළුවන්. ඉතින් එතනින් යට තියෙන්නේ micro SD card එක දාන slot එක. ඒ වගේම අපි කැමරා එකේ පිටිපස්සට එද්දි මෙන්න මේ විදිහට අපිට ක්ලිප් එකක් බලා ගන්න පුළුවන්. කොලර් එකකට වගේ කනෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් අපිට ඕන නම් මේක ගලවලා අයින් කරගන්නත් පුළුවන්. එතනම උඩ අපිට බලා ගන්න පුළුවන් LED lights පහක් තියෙන හොඳ powerful light එකක්. ඉතින් ඊට උඩින් අපිට සුපුරුදු පරිදි අපේ කැමරා ලෙන්ස් එක බලා ගන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් මේ බෑක් කරන බටන් එක ප්‍රෙස් කරගෙන ඉඳලා මේකේ settings වලට එන්න. ඉතින් මෙතනින් වැදගත්ම settings කීපයක් තියෙනවා. අපිට පුළුවන් මේ settings ටික හදාගෙන recordings පටන් ගන්න. විශේෂයෙන්ම අපිට මෙතනදී resolution එක, image quality එක සහ motion detection වගේ option උත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරවත් මේ වගේ settings විශාල ප්‍රමාණයක් අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. හරි අපි එහෙනම් දැන් මේක පාවිච්චි කරලා බලමු කොහොමද මේකේ වැඩ කරන්නේ කියලා. ඉතින් මේ බටන්ස් වලත් අපිට එකම බටන් එකේ විවිධ ඔප්ෂන්ස් ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් OK බටන් එක ක්ලික් කරලා රෙකෝඩින්ග්ස් ඔන් කරගන්න. ඒ වගේම volume down බටන් එක long press කරගෙන හිටියොත්
ඔයාලට මේ විදිහට ෆ්ලෑෂ් ලයිට් ඔන් වෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට වොලියුම් ඩවුන් බටන් එක ෂෝට් ප්‍රෙස් කරලා මේකේ වීඩියෝස් සහ ෆොටෝස් මූඩ් වලට මාරු වෙන්න පුළුවන්. ඔයාලට වොලියුම් අප් බටන් එකෙන් මේ ලෙන්ස් එක ෆ්ලිප් කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මේ වොලියුම් අප් බටන් එක ෂෝට් ප්‍රෙස් කරලා zoom in සහ zoom out කරගන්න පුළුවන්. හරි අපි එහෙනම් පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගෙන බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් ඔයාලට මේකේ සාම්පල් එකක් පෙන්වන්න ඕන නිසාම මම මේක මගේ ඇඳුමට කනෙක්ට් කරගෙන රයිඩ් එකක් ගිහින් බැලුවා කොහොමද මේකේ එක්ස්පීරියන්ස් එක කියලා. එහෙනම් අපි ගිහිල්ලා ඇවිල්ලා බලමු කොහොමද මේකේ වීඩියෝ ක්වොලිටි එක කියලා. හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? ගෙදරටලා ඉන්නවද මොනව කරන්නද කම්මැලි? මගේ රත්තරන් අයියේ අපි වලයි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක ගොඩක් ස්මූත් රෙකෝඩින් එකක් නම් අපිට බලා ගන්න බෑ. අපිට ඇවරේජ් ඩෑෂ් කැම් එකකින් වගේ ලැබෙන අවුට්පුට් එකක් මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ නයිට් විෂන් වල ක්වොලිටි එක කොහොමද කියලා බලන්න ඕන නිසා මම රෑත් වීඩියෝ එකක් කරලා බැලුවා කොහොමද මේකේ ක්වොලිටි එක කියලා. ඉතින් ඔයාලට මේ දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ මම රෑ 9ට 9:00ට විතර ගත වීඩියෝ සාම්පල් එකක්. ඉතින් අපිට මෙතනදිත් ලොකු ක්වොලිටි එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. නමුත් මේකේ බජට් එක සහ මේකේ තියෙන මෙමරි කාඩ් එකත් එක්ක සාමාන්‍යයෙන් ₹5700ක් වගේ ගානකට ලොකු පාඩුවක් නැහැ. ඉතින් ඔයාලට මේක ඩෑෂ් කැම් එකක් විදියට, හෑන්ඩ් කැම් එකක් විදියට වගේම ස්පයි කැමරා එකක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයත් මේක පාවිච්චි කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඔයාගේ එක්ස්පීරියන්ස් එකත් කමෙන්ට් එකක් දාන්න. ඒක අනිත් අයටත් ගොඩක් වැදගත් වෙයි. ඉතින් මේ වගේම මේ ඩිස්ප්ලේ එකක් නැති කැමරාස් 4ක් තියෙන ෆුල් HD කැමරා එකකුත් අපි අරගෙන ආවා. ඒකේ වීඩියෝ එකත් අපි අනිවාර්යයෙන්ම ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. ඉතින් ඒකත් බලන්න අපිව subscribe කරගෙන යන්න.